අපි අද මේ පොඩ්කාස්ට් එකේදී කතා කරන්න යන්නේ lateral ankle sprain. ඒ කියන්නේ අපේ කකුලේ සයිඩ් එකේ තියෙන ligament එකක වෙන sprain එකක් ඇදී යාමක් නිසා ඇති වෙන medical condition එකක් සහ ඒකෙන් ඒක හේතු වෙන ඇති වෙන instability තත්ත්වය ගැන ඉතින් අපිත් එක්ක පොඩ්කාස්ට් එකකට එකතු වෙන්නේ මිස්ටර් චාමර physiotherapist. ඉතින් චාමර අපි ඉතින් මුලින්ම පටන් ගමු. අපිට කියන්න මොකද්ද lateral ankle sprain එකක් කියලා කියන්නේ කෙටියෙන්? lateral sprain එක කියන්නේ සාමාන්‍යයෙන් අපේ කකුල කියන්නේ මේ පැත්තට අපේ දකුණු කකුල කියලා දකුණු කකුල කියනනම් අපේ කකුලේ එළිය පැත්තේ තියෙනවා ligaments කීපයක්. ඒ ligaments වල යම්කිසි ඇදීමක්. ඒ ඇදීම වෙන්නේ කකුල මේ පැත්තට මෙහෙම හැරෙනවා. ඒ හැරීම නිසා මෙතන වෙන ඇදීම කියන්නේ ඒක තියෙන එක කියන්නේ මට්ටම් ග්‍රේඩ්ස් වල අපි වෙන් කරන එක. ඒ විදිහේ ඇදීමක් නිසා ඇති වෙන පේන තත්ත්වයක් තමයි මේ lateral ankle sprain එක කියලා කියන්නේ. ඒක නිසා ඇති වෙන symptom එක තමයි ප්‍රධාන symptom එක පේන එක. එතකොට ඒක ඇත්තටම එහෙම වුණාට පස්සේ ඇදෙන්නේ මොන ස්ට්‍රක්චර් එකද? අපි දන්නවා මසල්ස් තියෙනවා, ලිගමන්ට්ස් තියෙනවා. අන්න ඒ වගේ මොන ස්ට්‍රක්චර් එකකද මේ ප්‍රශ්නේ එන්නේ? ඔය කියන්නේ මේව තියෙනවා වගේ කියන්නේ lateral ankle sprain කියන්නේ. එතකොට මේකේ මේ සාමාන්‍යයෙන් ligaments ප්‍රධාන වශයෙන් lateral පැත්තේ කියන්නේ කකුලේ ගත්තොත් වම් පැත්තේ ගත්තොත් ඒ කම් දෙකකින් එළිය පැත්තට තමයි ඒක අදාළ වෙන්නේ. ඒ එළිය පැත්තේ තියෙනවා ligaments කීපයක්. ඒක එකක් තියෙනවා talofibular ligament. ඒ කියන්නේ talofibular වල anterior posterior දෙකක් තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව calcaneofibular කියලා තව ligament එකක්. ඒ ligament තුනේ තමයි මේක ඇදීම ගොඩක් වෙලා වෙන්නේ. ඒකේ ප්‍රධාන වෙන්නේ මේ anterior එකේ තමයි. ඉස්සරහින් තියෙන එක තමයි ගොඩක් වෙලාවට ඔක වෙන්නේ. එතකොට දැන් මිස්ටර් ශාමර කිව්ව විදිහට දැන් ඇඟට එළිය පැත්තෙන් නෙමෙයි ස්ට්‍රක්චර් එක ඇදීම වෙනවා කියලා කිව්වේ. එතකොට ඒක විතරක්ද තියෙන්නේ අපි අහලා තියෙන ඇඟට ඇතුළු පැත්තේ තියෙන ligaments උත් මේ කියන්නේ කකුල එළියට පෙරලෙන්න ගිහිල්ලා ওই විදිහටම sprain එකක් එන්න පුළුවන් කියලා කියනවා medial ankle sprain කියන එක. ඔය දෙකේ වෙනසක් තියෙනවද මොකක්ද ඒක? වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම අර common කියලා තියෙනනේ. මුගක්ම අපිට මේ දැක ගන්න හම් වෙන්නේ lateral ankle sprain එක. 100ට සාමාන්‍යයෙන් 80ක් විතර වගේම දැක ගන්න පුළුවන් මේ lateral ankle sprain. ඒ වුණාට මීඩියල් එකක් නැතුව නෙමෙයි. මීඩියල් එකක් තියෙන්න පුළුවන්. මීඩියල් එක ගොඩක් අඩුයි. සමහරුන්ගේ ඒ ගොඩක් කියන්නේ මේ ඉන්ජරි එක ගොඩක් ලොකු විදිහට ඉන්ජරි එකක් නම් දෙකේම වෙන්න පුළුවන්. දෙකම ඉන්ජරි වෙනවා. හැබැයි කොමන් ගොඩක්ම patient අපි ගාවට ඉන්නේ lateral ankle sprain එකට තමයි. එතකොට දැන් lateral ankle instability කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දැන් sprain එකෙන් පස්සේ instability කියන්නේ අස්ථාවර භාවය කියලා මොකද instability කියලා කියන්නේ? instability කියලා කියන්නේ දැන් ඔකේ ligament එක ඇදීමක් වෙලා නැත්නම් ligament එක ගොඩක් ඉරීමක් වෙන්න පුළුවන්. සම්පූර්ණ ඉරීමක් වෙන්න උනත් පුළුවන්. එහෙම මොකක් හරි වෙලා අපිට ඒ කියන්නේ ligament එකෙන් කරන්නේ මේ joint එක හරියට තියාගන්න එකනේ. joint එක ඕන limit එකට කියන්නේ ඒකේ movement එක යනවා මෙන්න මේ limit එකට කියලා ඒක නවත්තලා ගන්න තියාගන්න එක කරන්නේ. මේක දැන් ඉරුණාම මොකද වෙන්නේ මේ joint එක ගන්න තියාගන්න බැහැනේ. joint එක කියන්නේ නිකන් අදාළ පුද්ගලයාට joint එක control කරගෙන කකුල යටිපතුල අපිට control කරගන්න බැරි තත්ත්වයක් වෙනවා. ඒතර ඒක නිකන් අර weak ගතියක් වගේ අපිට දැනෙන්නේ නිකන් ඒක කකුල නිකන් තියනවා නිකන්. අපිට හරි control එකක් නැහැ. ඔන්නවට තමයි instability කියන්නේ. හරි. එතකොට මේ lateral හෝ medial මේ ankle sprain එක ඉන්න මොනවද හේතු වෙන්නේ? ස්ප්‍රේන් එක නේද? ස්ප්‍රේන් එකේ ඉන්න ප්‍රධානම හේතුව තමයි අර ඉතින් මම කලින් කිව්වා වගේ කකුල කියන්නේ එළිය පැත්තේ ඇතුළට නැවෙන එක. අද මම කියන්නේ දකුණු කකුලට දාලා මෙහෙම තියනවා නම් මේ විදිහට නැවෙන එක තමයි ප්‍රධානම හේතුව. ඔව්. එතකොට දැන් අපි සමහර කට්ටියකින් අපි අහලා තියෙනවා ඔය මසල් වල ප්‍රශ්න නිසා, මසල් imbalances නිසා, හරියට shoe wears වල ප්‍රශ්න නිසා, weather condition අන්න ඒ වගේ මොනවා හරි මේ අපිට ස්පෙસિෆික් මේ හේතුන් තියනවාද? ඔව් එහෙම තියෙන්න පුළුවන්. ඒ වෙලාවෙilla කියන්නේ ගොඩක් වෙලාට acute lateral sprain එකක් ඒකත් එක්ක එන chance එක අඩුයි. දැන් shoe එකේ එහෙම ප්‍රශ්නයක් හින්දා shoe එකේ කියන්නේ පැත්තක් අඩියට ගෙවිලා වගේ එහෙම දෙයක් හින්දා හැමතිස්සෙම කකුලේ දැන් කකුලේ වගේ හැඩයකට වගේ නම් නිතරම පවතින්නේ. එතකොට අර මම කිව්ව lateral ankle මම ligament තුනක් තියෙන කිව්වනේ. ඒ තුනට වැඩිපුර නිකන් කියන්නේ වැඩිපුර ඒක ඇදෙන ගතියක් වගේ ඒකට වැඩි pressure එකක් ඉන්න පුළුවන්. වැඩි tension එකක්. ඉතින් ඕකත් එක්ක කාලයක් තියෙනකොට ඕක මේ ස්ප්‍රේන් එකක් බවට පත් වෙලා එහෙම වෙන්න පුළුවන්. ඒකේ ස්ට්‍රක්චර් එක වෙනසක් වෙලා එහෙම වෙන්න පුළුවන්. එතකොට ankle එක අපිට තියෙන මසල් වල ඒ කියන්නේ මේ දෙකේ තියෙන peroneal muscle, tibialis anterior නැත්නම් calf එකේ තියෙන මසල්, foot එකේ තියෙන අනිත් මසල්, impressive muscle අතර overall flexibility එක strength එක ඒ වල තියෙන වෙනස්කම් නිසා තියෙන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ගොඩක් patient වලට හම් වෙලා තියෙනවා. මේ patient ලගේ lateral ankle sprain එකේ pain එක අඩු වුණා සාමාන්‍යයෙන් අපි medial පැත්තේ calf එක තියෙන calf එකේ medial පැත්තේ තියෙනවානේ. ඒ තියෙන muscles වල tightness එක තද බව හින්දා අර අතන pressure එක කියන්නේ කකුල අර පැත්තට හැරෙන විදිහට තිබුණා. මේ පැත්තට කාලයක් යද්දී අද කකුල නැවිලම වගේ තියෙන්න පුළුවන්. ඒතර ගොඩක් වෙලාවට අපේ muscles release කරන්න වෙනවා. එයාට වැඩි chance එකක් තියෙනවා. අනිවාර්යෙන්ම තියෙනවා.
එතකොට චාමර මේ දැන් ඔය ඇන්කල් ස්ප්‍රේන් එක ආවට පස්සේ ඒක ඇකියුට් වෙන්න පුළුවන් ක්‍රොනික් වෙන්න පුළුවන් මේකේ සිම්ප්ටම්ස් මොනවද රෝග ලක්ෂණ ඇකියුට් එකක් වගේ ගත්තොත් ප්‍රධානම සිම්ප්ටම් එක තමයි පේන් එක. පේන් එකට අමතරව මේකේ තියෙන අර මගේ ග්‍රේඩ්ස් වගේ තියෙන ග්‍රේඩ්ස් අනුව මේකේ වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ග්‍රේඩ් 2 වගේ වෙනකොට මේකේ ස්විලින් එක ගොඩක් තියෙනවා. ඉතින් මිලා වගේ ඊට පස්සේ මේකේ නිල් වෙලා වගේ එහෙම තියෙන්න පුළුවන්. තවත් ග්‍රේඩ් එක වැඩි වෙනකොට මේකේ කියන්නේ මූවමන්ට්ස් කරන්න බෑ. අමාරු අපිට වේට් එකක් දරා ගන්න බෑ. ඒ වගේ තත්ත්වයකට තමයි යන්නේ ගොඩක් දුර මේක. හරි. එතකොට දැන් ඇන්කල් ස්ප්‍රේන් එකක අපි මේ ඇකියුට් අවස්ථාවක සහ ක්‍රොනික් අවස්ථාවක අපිට දැන් අපි හිතන්නේ එක්කෙනෙක්ට පළවෙනි වතාවට ඇන්කල් ස්ප්‍රේන් එක නැත්නම් ඇන්කල් ස්ප්‍රේන් එකක් එනවා. ඒතර ආවට පස්සේ මේක හරියට ට්‍රීට් කරේ නැතුවට පස්සේ අපි දන්නා මේක ක්‍රොනික් පැත්තට යන්න පුළුවන්. ඒතකොට ඔන්න ඔය උගක් කියන ට්‍රාන්සිෂන් එකක් වෙනවා. ඒක හරියට ට්‍රීට්මන්ට් එක මේක හරියට ෆිසියෝതെරපි මැනේජ්මන්ට් එකක් නැත්නම් මෙන්න මේ ට්‍රාන්සිෂන් එක ගැන අපිට කියන අපි ඇත්තටම සමාජයේ බහුලවම දකින්නෙත් ඒක නේද? එතනින් පටන් ගමු. ඔව් හරි. ඒ කියන්නේ ලැටරල් ඇන්කල් ස්ප්‍රේන් එකක් ආවම සාමාන්‍යයෙන් ඒක ආපු වෙලාවෙම හරියටම ඒක කියන්නේ ලිගමන්ට් එකට ඒ කියන්නේ හරියට හීල් වෙන්න දීලා ඒක ඒ වෙලාවෙම හොඳ කරගත්තොත් ඒක 90ක් විතරම ඒ වෙලාවෙම ඉක්මනට කරගන්න පුළුවන් දෙයක්. අනුර වැඩ. ඒත් සමහරු හරියට ෆිසියෝതെරපි පැත්තෙන් මේ වගේ ට්‍රීට්මන්ට්ස් යන්නේ ෆිසියෝതെරපි වලට මේ යන්නේ නැතුව. එහෙම ඉඳලා ඊට පස්සේ සමහර ස්පෝර්ට්ස් කරන කට්ටිය එහෙම ඒගොල්ලෝගේ ඊළඟ ඉවෙන්ට් එක තියෙනවා මේ දවසේ එහෙනම් මට රෙස්ට් එකක් ගන්න බෑ හදිස්සියට මොකක් හරි දෙයක් ගිලාට වගෙන වගේ ඊළඟ ශ්‍රී කරන්න ඕනේ කියලා එහෙම යනවා. එතකොට වෙන්නේ මේක තව ටිකක් අරක තව ඊළඟ පොඩ්ඩක් මේ ලාවට ඉරෙන්න ඕන වෙන දේ තව හොඳට ඉරෙනවා. ඒ සමහරකට ඊළඟ මෙන් වෙන්න පුළුවන්. එක ග්‍රේඩ් එකකින් තව ඉස්සරහ ග්‍රේඩ් එකකට යන්න පුළුවන්. එහෙම වුණොත් ඒක තව ගොඩක් දුරට එහෙම තමයි ඇකියුට් එක ක්‍රොනික් එකක් වෙන්නේ. එතකොට අපි එහෙම ඕන කියමු අපි හිතෙන්ට ආව මේ ක්‍රොනික් ඇන්කල් ඉන්ස්ටැබිලිටි කියලා කියන්නේ මොකක්ද එතකොට? එතකොට ක්‍රොනික් කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේක කියන්නේ ඇකියුට් එක නිතර වගේ වෙනවා නම් ඒ කියන්නේ මේක කාලයක් තිස්සේ වෙලා තියෙන එතකොට කියන්නේ සාමාන්‍යයෙන් ටයිම් එකත් එක තමයි ඔබ කියන්නේ ගොඩක්ම. ඒ කියන්නේ ඔයා කියන්නේ එකපාරක් වුණාට පස්සේ මේක හරියට ෆිසියෝതെරපි මැනේජ්මන්ට් එකක් කියලා නැතුව දිගින් දිගටම මේක අර මේ අපි කියන නිදන්ගත තත්ත්වයට අන්න හරි. ඒකට තමයි ක්‍රොනික් කියලා කියන්නේ කොහොමද සාමාන්‍ය වචන ක්‍රොනික් කියන එකනේ. ඒ කියන්නේ මේක කාලයක් තිස්සේ තියෙනවා. එයාගේ පේෂන්ට් නිකන් පේෂන්ට්ගේ මොකද්ද වගේ මොනවද ලෙඩ කියලා වුණාම එයාට මතක් වෙන තත්ත්වයට එනවා මේ ලැටරල් ඇන්කල් ස්ප්‍රේන් කියන එක. එතකොට මේක ඒ කියන්නේ පේන් එකක් විදිහට කියන්නේ මේ පේන් එක නෑ. යා පේන් එකත් එක්ක ජීවත් වෙන මට්ටමට වෙනකම්ම නැවත එනවා. ඒ කියන්නේ මේක හරියට අඩිය තියාගන්න බෑ. කකුල ඇතුලට පෙරලෙන්න වගේ ගන්නවා. හරියට කොන්ෆිඩන්ස් එකක් නැහැ. මේ ඇවිදින්න දුන්න පොඩි වලකුණක් වැටෙද්දී පොඩ්ඩක් හරියට අන්න වෙලා කකුල ඉතල තමයි තියන්නේ. සමහර ගොඩක් ස්පෝර්ට්ස් කරන කට්ටිය කියන ඒක හරියට රිහැබ් එක ගන්න නැතුව ආය මම කිව්වා වගේ ඉහම ස්පෝර්ට් එක පටන් ගත්ත ගමන් ඕක ආයෙ එනවා. ඊට පස්සේ ෆිසියෝതെරපි කරලා හරි මොකක් හරි පොඩි දෙයකින් කියන්නේ ෆිසියෝതെරපි හරියට කියන හොඳ වෙනවා. මම කියන්නේ මොකක් හරි පොඩි දෙයකින් එක අටවගෙන ඊළඟ මැච් එකට ඊළඟට මැච් ඒ වෙලාවේ මැච් එකට කලින් හොඳයි. මැච් එකට සෙල්ලම් කරපුවම අපෝ ඕකේ නවා. ඒ වගේ දෙයක් තමයි ක්‍රොනික් කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ ඔයා දැන් සමහර වෙලාවට ඔයාට මේ එකපාරක් දෙපාරක් නෙවෙයි ඊට වඩා වැඩි වතාවකදී පවා මේකේ ඇන්කල් ස්ප්‍රේන් එක ආපු පේෂන්ට්වල් දෙකක් තියෙනවා. ඒ කියන්නේ එකපාරක් දෙපාරකටත් වඩා සාමාන්‍ය 5-6 වතාවක් පවා එහෙම ආපු කට්ටිය එහෙම එන්න පුළුවන්. ඒක ඉතින් ගොඩක් වෙලාවට හරියට රිහෙප් එක ගියේ නැත්තම් තමයි වෙන්නේ. එතකොට ඒ කියන්නේ ක්‍රොනික් අවස්ථාවකටපත් වෙනවා කියන එක. ඔව්. ගොඩක් වෙලාවට ඉතින් නිතර එනවා කියලා කියන්නේ ක්‍රොනික් කියලා තමයි කියන්න පුළුවන්. ඒ ක්‍රොනික් එකෙත් අර ආපු ගමන් අවස්ථාවල අපිට ඒක ඇකියුට් කියලා කියන්න පුළුවන්. ඒ වුණාට නිතර කාලය තිස්සේ යන දෙයක් නම් ඉතින් normally අපි කියන්නේ ක්‍රොනික් කියලා තමයි. හරි චාමර එතකොට අපි දැන් මේ කතා කරේ මොකක්ද ඇන්කල් ස්ප්‍රේන් එකක් කියලා කියන්නේ කරගෙන පුළුවන් causes symptoms මොනවද මේක කොහොමද ඇකියුට් සහ ක්‍රොනික් කියලා විදිහට කොහොමද ඇකියුට් එකකින් ඉඳන් ක්‍රොනික් තත්ත්වයට යන්නේ නැත්නම් ට්‍රාන්සිෂන් එකෙන් වද කියන බේසික්ස් දේවල් ගැන තමයි අපි මේ කතා කරන්නේ. අපි දැන් බලමු ෆිසියෝස්ලා විදිහට අපේ ඉන්වෝල්ව්මන්ට් එක මොකක්ද කියන එක. අපි දැන් ඇකියුට් සහ ක්‍රොනික් කියලා බෙදලා කතා කරමු. මුලින්ම ෆස්ට් ටයිම් ආව කෙනෙක්ට මේ මොකද ඇකියුට් කියන එක කතා කරලා ඊට පස්සේ මේ මොකද ඒගොල්ලෝ දන්නවනේ මේ බලන කෙනෙක් දන්නවනේ යා ෆස්ට් ටයිම් ආපු ඒ දවස් මතකද ඊට පස්සේ ක්‍රොනික් කියලා පස්සේ ආපු දවස් මතකද අපි බලමු ඇකියුට් සහ ක්‍රොනික් කියලා බෙදලා අපි කතා කරමු මෙතන ෆිසියෝ මැනේජ්මන්ට් එක වෙන්නේ කොහොමද කියන්නේ. ඇත්තටම ඇකියුට් පේන් එකක් කියලා කියන්නේ ඇකියුට් අවස්ථාවේදී මේ පේෂන්ට් කෙනෙක් ආවොතින් පේෂන්ට්ගේ ප්‍රධාන ප්‍රශ්න තමයි පේන් එක. ඉතින් අපි මුලින්ම මොනවද කරන්න බෑ එක්සර්සයිස් කරනවත් බෑ පේන් එක හරියට නැති කරගන්න. එතකොට පේන් එක රිලීස් කරලා දාන්න තමයි පළවෙනිම දේ විදිහට අපි කරන්නේ.
පේන් එක රිලීස් කරන්න අපි කියමක් ගොඩක් වෙලාවට ඩ්‍රයි නීඩලින් යූස් කරනවා. ඩ්‍රයි නීඩලින් තෙරපි කරා අපිට පුළුවන් කියන්නේ ලිගමන්ට් එක රිලීස් කරන්න. ඒ ලිගමන්ට් එක වටේ තියෙන මසල්ස් වල කියන්නේ අතන ලෙන්ත් එක පොඩ්ඩක් වැඩි කරලා ඒකේ ඉන්ටර්නල් එක ලෙන්ත් එක වැඩි කරලා අපිට ඒක ඇතුලේ ටෙන්ෂන් එක අඩු කරන්න පුළුවන්. මේ හරහා පේෂන්ට් ලොකු රිලීස් දෙන්න පුළුවන්. පේෂන්ට් එකෙන් පේන් එක අඩු වෙන එක ප්‍රධානම අපි ඇකියුට් එකේදී කරන්නේ. ඊට අමතරව ෆිසියෝതെරපි මැනේජ්මන්ට් එක ඇකියුට් සහ ක්‍රොනික් වුණාට පස්සේ අපි එක්සර්සයිස් එකෙන් ඉන්ක්ලූඩ් වෙනවා නේද? ඔව් ඊට පස්සේ තමයි ටික ටික දැන් මුලින්ම මේකේ ප්‍රධාන වශයෙන්ම මේ හීලින් ප්‍රොසෙස් එකනේ තියෙන ඇකියුට් එකේදී ගොඩක් වෙලාවට හීල් වෙන්න දෙන්න ඕන. ඒතකොට රෙස්ට් එක ගොඩක් වැදගත් වෙනවා ඇත්තටම. ඊට අමතරව අපි ටේපින් කරනවා. ටේපින් කරන එකෙන් කරන්නේ ගොඩක් වෙලාවට මේක තව දුරටත් ඇදෙන්නේ නැති වෙන එක ලිමිට් එක විතරක් මේක ඇදෙන විදිහට හිර කරලා තියාගන්න එක වගේ දෙයක්. එතකොට එකෙන් කියන්නේ මූවමන්ට් එකක් මුකුත් නැති වෙන්නේ නැහැ. මූවමන්ට් එක ටේපින් කියලා කියන්නේ K ටේපින් තමයි අපි ගොඩක් වෙලාවට යූස් කරන්නේ. ඒකේ ටේප් කරන එක හරහා අපි මේක කියන්නේ දැන් මූවමන්ට් එකක් මුකුත් නැති වුණොත් මේ වටේ තියෙන මේ ජොයින්ට් එකට තියෙන අනිත් මස්ල්ස් තව වීක් වෙනවා. ඒ හින්දා මේකට මේ ගාඩ් එකක දාලා තියලා එහෙම හරියන්නේ නැහැ. මේක normal movement එක වෙන්න ඕනේ. ඒ movement එක දැන් මේ ligament එකෙන් මේ limit කරගන්න තැනක් තියෙනවානේ. එතනින් වඩා movement එක ගියොත් තමයි මේක තව ප්‍රශ්නේ වෙන්නේ. ඒ ligament ඒක අදාළ තැනට විතරක් වෙන විදිහට movement එක වෙන විදිහට තමයි අපි ඒක limit කරලා තියෙන තමයි K tape එක use කරන්නේ. ඒ කියන්නේ මේ brace එක සහ K taping වල එතන වෙනසක් තියෙනවා කියලා. එතන වෙනසක් තියෙනවා ඇත්තට. අරකේ දැන් මම මේක හෙල්ලෙන්නේ නැහැ. ඒකට ඒ වඩේ තියෙන muscles උත් ඒත් එක්කම weak වෙන බලනවා ඒ දවස්වල. ඒ කියන්නේ මේ KT වල මේ ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා නේ. ඔව්. ඒ කියන්නේ ඇකියුට් අවස්ථාවේ තමයි ගොඩක්ම වැදගත්කම තියෙන්නේ. ක්‍රොනික් වෙද්දී ඒක තියෙන ප්‍රයෝජන චුට්ටක් අඩු වෙන්න පුළුවන්. නමුත් ඇකියුට් අවස්ථාවේ අනිවාර්යයෙන්ම ඒ ටේපින් එතන ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ දැන් මේ තියෙන අපි කතා කරේ ඇකියුට් ඇන්කල් ස්ප්‍රේන් එක කරන විෂුවල් මැනේජ්මන්ට් එක. අපි බලමු ක්‍රොනික් වුණාට පස්සේ කියන්නේ මේක වෙනිදාංගත තත්ත්වයට නැවත මේක ඇන්කල් එක ස්ප්‍රේන් එකක් ඉන්න අවස්ථාවලදී මොකක්ද විෂුවල් මැනේජ්මන්ට් එක? මේකෙදී ඒ කියන්නේ ඒකෙදි පේන් එක තියෙන බලද පේන් රිලීස් කරන එක සිස්ටම් එක අපි ගොඩක් වෙලා යූස් කරනවා. ඊට අමතරව දැන් අපිට ගොඩක් එක්සර්සයිස් පැත්තට යන්න පුළුවන්. රිහැබ් එක. රිහැබිලිටේෂන් එක අනිවාර්යෙන් ඕන කරන්නේ. එතකොට මේකෙදි අපිට මුලින්ම මේකේ මූවමන්ට් එක. අපිට මූවමන්ට් එකේදී මූවමන්ට් එක නැතුව මුකුත්ම කරන්න බැහැනේ. එහෙනම් මූවමන්ට් එක ගන්න මොබිලිටි එක්සර්සයිසස් අපි වර්ක් කරලා යූස් කරනවා. එතකොට මොබිලිටි එක්සර්සයිසස් කරලා මේකේ රේන්ජ් එක ගොඩක් දුරට අපි normal back to normal ගන්න. අනිත් පැත්තේ කකුලේ තියෙන රේන්ජ් එක මේ පැත්තේ තියෙන්නේ. ඒ විදිහට අපි අනිත් පැත්තට කම්පෙයාර් කරලා බල රේන්ජ් එක හිටිනවා නේද මුලින්ම චෙක් කරන්නේ. ඒක කර කර මේ ඒකට තමයි අපි එක්සර්සයිස් මුලින්ම කරන්නේ. ඊට පස්සේ තමයි කරන්න ස්ට්‍රෙන්තනින් පැත්තට. ස්ට්‍රෙන්තනින් වලදී අපි ටික ටික කියන්නේ එකපාරට ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න යන්නේ නැහැ. පොඩ්ඩ අපි ස්ට්‍රෙන්ත් ඒ කියන්නේ ඒකට තියෙන weight එක වැඩි වෙන විදිහට ඒක ගොඩක් ගන්න ඉතින් ඒකට යූස් කරන මේ කියන්නේ ටෙක්නික්ස් පාවිච්චි කරන එකේ ක්‍රම තියෙනවා. මම කියන්නේ ඒක කකුල පැත්තෙන් ගත්තාම කකුලට මුලින්ම පොඩි weight එකක් දෙන්න කියන. ටික weight එක වැඩි වෙන විදිහට ඒ විදිහට තමයි ස්ට්‍රෙන්ත් එක isometric ඉන isotonic exercise එකක් කියලා ඔව් මුලින්ම පටන් ගන්න ඒක isometric වලින් පටන් ගන්න වැඩි හොඳයි. මම කිව්වේ නැහැ ඇත්තටම. ඒ වුණාට අර රේන්ජ් එක හරියට ගත්තට පස්සේ ගොඩක් වෙලාවට isometric වලින් පටන් ගන්න වැඩි හොඳයි. ඒක patient ගේ condition එක අනුව තමයි ගොඩක් වෙලාවට අපි තීරණය කරන්නේ. isometric වලින් පටන් අරගෙන ඊට පස්සේ ටික ටික මේ dynamic exercise වලට යන එක තමයි වැඩි හොඳ. සමහර patient එකේ dynamic වලට යන්න පුළුවන් ඒවා තියෙනවා. ඒක grade එකත් එක තමයි එතකොට ශාවර දැන් මෙතන අර එක්සර්සයිස් කිව්වට පස්සේ අපි නිකම්ම නෙවෙයි අපි රිසර්ච් කරන විදිහට රිසර්ච් බේස් නැත්නම් scientifically proven exercises අපි targeted muscle වලට තමයි මේ කරන්නේ නේ. මොනවද මෙතන අපි basically කියමු මේ අපිට තියෙන අපි මොන muscle ද target කරනවා number නෙවෙයි තියෙන location එකකින් අපි මේ equation එක බලන කට්ටිය දැනගන්න. ඔව් ඒ කියන්නේ ඇත්තටම කියන්නේ calf muscle එක තියෙනවානේ. calf muscle එකේ දැන් කියන්නේ ඇත්තටම මෙතන ligament ඒ කියන්නේ කකුල මේ පැත්තට නැවීමක් නේ වෙලා තියෙන්නේ. ඒකෝට අපි කරන්න ඕන දැන් මේක මේ පැත්තට නැවිලා තියෙනවා කියන්නේ මෙහි muscle තද වෙලා මේ පැත්තේ muscle ඔක්කොම ඇදිලා තියෙනවා. ඒක අපි කරන්න ඕනේ රිලීස් කරන්න ඕනේ මේ පැත්තේ muscles ටික. මේ පැත්තේ muscles ටික තමයි strength කරන්න පුළුවන් තරම්. ඒක මේ පැත්තේ muscles කිව්වහම calf එකේ පිටිපස්සේ මේ පැත්ත ඒ පිටිපස්සේ muscles strength කරන්න කොහොමද මේ පැත්ත දෙපැත්ත මේක strength වෙනවානේ. ඒ වගේම ඉස්සරහ පැත්තේ. ඒ muscles strength කිරීම කරන්න ඕනේ. ඒ හරහා කකුල මේ පැත්තට කියන්නේ muscle වලින් නෝ කකුල ඇදලා මේක තියාගන්න පුළුවන් මට්ටමට වෙනකම් strengthening පැත්ත යන්න. ගොඩක් වෙලාට නමක් ගත්තොත් ඉතින් tibialis anterior muscle එක ඉතින් calf muscles එක ගොඩක් වෙලාට gastrocnemius muscle එක soleus එක තමයි strengthening පැත්ත යන්නේ. දැන් අපි මේ කතා කරේ physiotherapy management එක කොහොමද acute and chronic ankle sprains වල වෙන්නේ කියලා. දැන් අපි දන්නවා ඇත්තරම 100% අවස්ථාවලදී ෆිසියෝതെරපි වලින් විතරක් අපි මේ කියන්න ඕනේ මැනේජ්මන්ට් එකේ කියන්නේ රිකවරි එක ගන්න බෑ. දැන් 105 10ක් වගේ අවස්ථාවලදී රිසර්ච් වලට අනුව කියනවා
අර අනිත් එක වාර කියපු ග්‍රේඩ්ස් වලින් ග්‍රේඩ් ස්පෙෂලි ග්‍රේඩ් 3 වලදී වගේ ඒක අර ඇන්කල් මේ ලැටරල් මේ කියන ලිගමන්ට් එකේ වෙන ස්ප්‍රේන් එකේ ප්‍රමාණය අනුව ග්‍රේඩ් 3 වගේ නම් සාමාන්‍යයෙන් 100% වගේ අවස්ථාවලදී සර්ජරි එකක් සමහර විට ඕර්තොපෙඩික් සර්ජන් ආරා ඒගොල්ලන්ගේ රෙකමෙන්ඩේෂන් එක අරන් අපිට අවශ්‍ය වෙන්න පුළුවන්. අපිට කියන්න මොන වගේ වෙලාවකදීද සර්ජරි එක ඕන වෙන්නේ? ඒ කියන්නේ අතරම ලිගමන්ට් එක හීල් වෙන්න ඒක හරියට ඒ කියන්නේ ඒකේ ඇලයින්මන්ට් එක හරියට තියෙනවනේ. මේකේ ඇලයින්මන්ට් එක වෙනස් වෙලා නම් ලිගමන්ට් එක වෙන පැත්තකට හැරවිලා ඒකෙන් සම්පූර්ණ ඉරලා ගිහිල්ලා ලිගමන්ට් එක හීල් වෙන්න බෑ. කාලයක් අපි තියලා බලනවා මේක ඒ කියන්නේ මේක ඉමොබිලයිස් කරලා ගන්න තියලා බලන කාලයක් ආයෙ හීල් වෙනවද කියලා. ඒත් හීල් වෙන්නේ නැහැ. හීලින් එක ගොඩක් කල් යනවා. එහෙමනම් ඒ කියන්නේ ඒ වගේ කන්ඩිෂන් උත් එක තමයි ගොඩක් වෙලාවට මේක මේ සර්ජරි එක පැත්තට යන්න වෙන්නේ. අපි ෆිසියෝതെරපි කරලා ඒ ට්‍රීට්මන්ට් එක හරියට නැති වෙන්න පුළුවන්. ඒත් වැඩිපුරම අර විදිහට ගොඩක් වෙලා ග්‍රේඩ් 3 එකේ තියෙන මේකේ ඉන්ස්ටැබිලිටි ගොඩක් අඩු වෙච්ච අවස්ථාවල් තමයි මේ අපිට සර්ජරි එක යන්නේ. ඒ කියන්නේ වාක්‍යන විදිහට දැන් හිතන්න මේ එතන ඉන්ජරි එක වෙලා අපි සමහර වෙලාවට එවෙලෙම සර්ජරි එකට රිෆර් කරන අවස්ථාවක් තියෙනවද අපි පිසියෝ රිහැබ් එකක් කරලා යම් කාලයක් try කරලා බලලා ඊට පස්සේ රිෆර් කරන අවස්ථාවක් තියෙනවා. ඒ විදිහට දෙකට ඒක මේ අවස්ථා දෙකක් තියෙනවා සර්ජරි එක රිෆර් වෙන්න. ගොඩක් වෙලා මගේ එක්ස්පීරියන්ස් එක දෙක ගොඩක් වෙලාට එක පාර්ට්ම සර්ජරි කරන අවස්ථා අඩුයි. ගොඩක් වෙලාට හැමෝම බලන්නේ ෆිසියෝ පැත්තෙන් මුලින් මේක රිහැබ් කරලා බලලා ඒක කියන්නේ ලේසි වැඩි. එකපාරට සර්ජරි එකට යන එක ඕකේ වෙන කෙනෙක් ඔක හිතන ප්‍රොජෙක්ට් එක ඔයගේ ඒවල ඩැමේජ් වෙන්න පුළුවන් නෑ. උඩ ඩැමේජ් වෙන්න පුළුවන් ගොඩක් වෙන පැති තියෙනවානේ. ඒ හින්දා මුලින්ම හොඳම විදිහ කියලා ගොඩක් පේෂන්ට්ලට කරන විදිහ තමයි ෆිසියෝതെරපි පැත්තෙන් රිහැබ් එක යන එක. එහෙම ගිහිල්ලා ඒක ටික කාලයක් හරි කරලා බලලා ඒක හරියන්නේ නැත්තම් තමයි අර විදිහට යන්නේ. හැබැයි ඉතින් ග්‍රේඩ් 3 මට්ටමේ දිනව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන එකක් නම් හරියට ඒක ස්කෑන් කරලා ඒක හරියටම කන්ෆර්ම් කරගෙන තියනවා නම් කෙලින්ම සර්ජරි එකට යන්න පුළුවන්. ඒක තමයි මගේ මතය. එතකොට ඔයා බේසිකලි කියන්නේ ග්‍රේඩ් 1 හැම වෙලේම මේ ෆිසියෝ මැනේජ්මන්ට් එකක් වෙන්නේ ග්‍රේඩ් 3 වල සමාන වෙලාවකදී ෆිසියෝ මැනේජ්මන්ට් එකක් කරලා මේ අපි බලනවා. හැබැයි සිවියර්ම අවස්ථාවල නම් ඉමීඩියට්ලි රිපෙයාර් කරනවා. ග්‍රේඩ් 2 නම් එහෙම ගොඩක් වෙලාවට ෆිසියෝ මැනේජ්මන්ට් එකේ මේ හරියට අපි කියේ නැත්තම් ඒක ග්‍රේඩ් 3 වලට ගිහිල්ලා එයාලා පස්සේ සර්ජරි එකට යන්න පුළුවන්. අපි නැවර ඒක මේ රිහැබ් එකත් හරියට වෙනවද නැද්ද කියන චෙක් කරලා බලනවා. දැන් අපිට කියන්නේ පේෂන්ට්ට වැදගත් ප්‍රශ්නය ඇකියුට් සහ ක්‍රොනික් වුණාට පස්සේ මේකේ රිකවරි ටයිම් ලයින් එක කොච්චරක් වෙනවද කොච්චර කල් යනවද කියන එක පොත ටයිම් එක යන දෙයක තමයි. ඔය ඒක ඇත්ත ඒක ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් සති දෙකක් වගේ යනකොට ඇකියුට් එකක් සති දෙක හතර අතර වගේ හොඳ වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ වෙන ගොඩක් වෙලාවට ඒක රිකවරි කරගන්න පුළුවන්. හැබැයි මේක කියන්නේ ඊට වඩා ග්‍රේඩ් 2 එකකට වගේ එකක් නම් සති 4ක් 8ක් ඒ වගේ කාලයක් කියන්නේ මාසෙක දෙකක් වගේ යන්න පුළුවන්. ඊටතර වැඩි කාලයක් යනවා මේක ග්‍රේඩ් 3 නම් ඒ කියන්නේ කොහොමද සර්ජරිකුත් කරන තවත් එක වෙනස් වෙන ටයිම් පීරියඩ් එක. යන කාලේ ගොඩක් වැඩි වෙනවා. ඇත්තට මේ කියන්නේ සති වලට මාස දෙක මාස දෙකම ඊටත් වැඩි මාස 3 6 වගේ වෙන්න උනත් පුළුවන්. ඒකේ කියන්නේ පේෂන් හරියට එයාගේ තුවායි කියන්නේ ප්‍රශ්නේ හොඳ කරගන්න එයා මහන්සි වෙන කැපකිරීම කරන විදිහ අනුව තමයි ඒක වෙන්නේ. අපි කොට මේක මතක් ගන්න ඕනේ. ඒ කියන්නේ සර්ජරි එකක් කරාට පස්සේ පෝස්ට් ඔපරේටිව් ෆිසියෝ මැනේජ්මන්ට් එකක් තියෙනවා කියන්නේ. ඔව් අනිවාර්යයෙන්. එතකොට ඒ කියන්නේ ග්‍රේඩ් 3 වෙලා කන්සර්වේටිව් මැනේජ්මන්ට් එක කියන්නේ නොන් සර්ජිකල් මැනේජ්මන්ට් එකකුත් වෙනවා. වැඩි වෙලාව සර්ජරි එක ඕර්තොපෙඩික් සර්ජන් රෙකමන්ඩ් කරොත් එහෙම සර්ජරි එකෙන් පස්සේ කියන්නේ පෝස්ට් සර්ජිකල් පෝස්ට් ඔපරේටිව් ෆිසියෝതെරපි මැනේජ්මන්ට් එකකුත් එතන වෙනවානේ. එතකොට අපිට කියන්නේ දැන් රිහැබ් එකේදී අපි ඇකියුට් ක්‍රොනික් ඒවා පේෂන්ට්ලා කරන ප්‍රධාන මිස්ටේක්ස් මොනවද? මිස්ටේක්ස් කියන්නේ ගොඩක් වෙලාවට මොනවා කලින් ජීවන ඒ වගේ තමයි කියන්නේ මොකක් ස්පෝර්ට්ස් එකට තමයි ප්‍රශ්නේ ඉන්නේ කියන්නේ මොකක් අය හරියට රිහැබ් එක කරන්නේ නැහැ ඇත්තටම. එයාට ඕනේ ඊළඟ මැච් එක කොහොමද ප්ලේ කරගන්න. ඒ හින්දා අපිට කියනවා මේක මට මේ වගේ මැච් එකක් තියෙනවා මට මේක කොහොමද අපි ක්‍රිකට් මැචස් වලත් ඒක දක්නවා. ඒක තමයි ගොඩක් ඔය ප්‍රශ්නේ තමයි ලිගමන්ට් එක නැටල් ලිගමන්ට් ස්පේන් මොනේ ගොඩක් වෙලාවට ඒකේ තියෙන අනිත් ප්‍රශ්න වලත් මසල්ස් ප්ලේන් වලදී එහෙම ගොඩක් වෙලාවටම ඕක තමයි ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හරියට රිහැබ් එක කරගන්නේ නැහැ. එතන ෆිසියෝതെරපි පාර්ට් එක හරියට වෙන්නේ නැහැ. අනිත් ෆිසියෝതെරපි වලට තමයි එකෙන් බ්ලේම් එක හරියට කරලා නැහැ කියනවා. ඉතින් හරියට අදාළ පේෂන්ට් හරියට ඒක ෆලෝ කරලා ඒක හරියට ෆුල් රිකවරි කරලා ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට යනවා නම් තමයි ගොඩක්ම හොඳ. ප්‍රධාන මිස්ටේක්ස් පිළිවෙලක් කරන්නේ. දැන් හිතන්න ඔන්න ඇකියුට් නැත්තම් අපි අවසාන භාගයට අපි පොඩ්කාස්ට් එක ඇවිල්ලා තියෙන්නේ ඇකියුට් නැත්තම් ක්‍රොනික්
ඇන්කල් ස්ට්‍රේන් එක නැත්නම් ඇන්කල් ස්ටැබිලිටි ඉන්ස්ටැබිලිටි එක තිබුණු පේෂන්ට් කෙනෙක් ඔන්න ෆිසියෝ කරලා ඔයාලට හැවිලා හරියටම රිහැබ් එක කම්ප්ලීට් කරලා යා බැක් ටු නෝමල් එනවා කම්ප්ලීට් 100% රිකවරි එක ගත්තා. දැන් මෙතනින් පස්සේ අපිට 100% කියලා ගැරන්ටි එකක් දෙන්න බෑ අපෝ වෙන්නේ නැහැ කියලා. යාලට අපි ප්‍රිවෙන්ටිව් ලොන්ග් ටර්ම් රිහැබිලිටේෂන් එකක් එක්ක අපි අර හරිම ගයිඩ්ලයින්ස් ඉන්ස්ට්‍රක්ෂන් දෙනවා මේ ටික ෆලෝ කරන්න ඕනේ කියලා නේ. ඒතර මොනවද අන්නේ වගේ ප්‍රිවෙන්ටිව් ස්ටෙප්ස් මේ නැත්නම් ප්‍රිවෙන්ටිව් ටිප්ස් අපිට ෆලෝ කරන්න මේ අපි පේෂන්ට්ට කියන වා මෙන්න මේ ටික ෆලෝ කරන්න ඕනේ හරියට මේක මේන්ටේන් කරන්න නම් කියන්නේ. ටිප්ස් විදිහට අපි ගොඩක් වෙලාවට අර කියලා දෙන එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් එකක් මේ විදිහට කරන්න කියලා ඒ ටික අනිවාර්යෙන් එයා ෆලෝ කරන්න ඕනේ. ඒකේ කියන්නේ අපි ටයිම් පීරියඩ් එකක් දීලා තියෙනවා මේ කාලය වෙනකම් මේ ටික කරන්න ඕනේ. මේ කාලේ කළාට පස්සේ තමයි මේ කාර්යක ස්ට්‍රෙන්ත් වෙන්නේ. මේක සමහරව කියන්නේ බැලන්ස් පැත්තට එහෙම කරන්න යන්නේ නැහැ. මුලින් උගත් අය කියනවා කියන්නේ පේන් එක තමයි ප්‍රධාන ප්‍රශ්නේ මෙතන. පේන් එක නැති වෙච්ච ගමන් වැඩේ හරි. එහෙම හිතනවානේ. ඒක එහෙම නෙමෙයි ඇත්තටම. පේන් එක විතරක් අයින් වුණාට වැඩේ ඉවර නැහැ. මේකේ තව ලොකු වාට්ටයක් තියෙනවා. පේන් එකෙන් පොඩි උඹම මේ පළවෙනි ස්ටෙප් එක විතරයි ඒක. ඒකින්ද අර ටික හරියට ඔක්කොම ඉවර කරගන්නේ නැතුව මේ අපි කරන්නේ කියන එහෙම හිතන්න එපා. ඒ හින්දා හරියට මේක ස්ටෙප් බයි ස්ටෙප් මේ ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට්ස් ටික කරගෙන යන්න ඕන. ෆලෝ කරන්න ඕන. ෆලෝ කරගෙන යන්න ඕන. ඊට පස්සේ දැන් කම්ප්ලීට් මේ රිකවරි එකට ආවට පස්සේ තියනවාද හරියට මසල් වල මේ ෆ්ලෙක්සිබිලිටි මේන්ටේන් කරන ස්ට්‍රෙන්තන් ඉන්න හරියට මේ වෝම් අප් අනේ ටික ඒක කියන්නේ ඒක සිදෙන ගත්තොත් ඒ කියන්නේ අනිවාර්යෙන් අපේ මසල්ස් වල කියන්නේ ෆ්ලෙක්සිබිලිටි මේන්ටේන් කරගන්න ස්ට්‍රෙචින් ටික කරන්න ඕන ගොඩක් වෙලාවට. දැන් ඔයාලා කිව්වනේ අර දෙපැත්තෙන් බැලන්ස් එක අනිවාර්යෙන් ඔව් ඒ කියන්නේ එතනදිත් මම කිව්වා වගේ අර මේ කකුලේ ගත්තොත් ඇතුළු පැත්තේ තියෙන මසල්ස් ටික තියෙනවානේ. ඒ මසල්ස් ටික ගොඩක් වෙලාවට ස්ට්‍රෙච් කරලා තියාගන්න ඕන. එළිය පැත්තේ තියෙන මසල්ස් ටික ස්ට්‍රෙන්තනින් එක හරියට මේන්ටේන් කරගෙන යන්න ඕන. මම කියන්නේ මේ ලැටරල් ඇන්කල් ස්ප්‍රේන් එකට අදාළව ඒක වෙනස් වෙනවා. මේක යන පැත්ත කන්ඩිෂන් එක වෙනස් වෙනවා. ඒ විදිහට අපි ස්ට්‍රෙන්තනින් කරන්න ඕන ටික ස්ට්‍රෙන්තනින් දිගටම කරගෙන මේ ස්ට්‍රෙචින් කරන්න ඕන ටික ස්ට්‍රෙචින් කරගෙන මේක මේන්ටේන් කරගෙන යන්න ඕන. ඒ හින්දා මේක කියන්නේ ටික කාලයක් පිසියොත් එක්ක කනෙක්ෂන් එක තියාගෙන වැඩේ යන්න ඕන. හරි. අපේ පොඩ්කාස්ට් එකේ අවසාන ප්‍රශ්නය මිස්ටර් සාමරට තියෙනවද පේෂන්ට්ලට නැත්නම් බලන් ඉන්න කට්ටියට දෙන්න තියෙන ෆයිනල් ඇඩ්වයිස් එකක්? ඔව් ඒ කියන්නේ ලැටරල් ඇන්ගල් ස්ප්‍රේන් එක අදාළව කියනවා නම් ප්‍රධානම කියන්නේ පේෂන්ට්ට දැනෙන ප්‍රධාන ප්‍රශ්නේ පේන් එක. ඒ වුණාට පේන් එක නැති වෙන එක නෙමෙයි පේන් එක නැති කරගන්න එක නෙමෙයි මෙතන ට්‍රීට්මන්ට් එක වෙන්නේ විතරක් පේන් එක විතරක් නැති කරගන්න එක විතරක් නෙමෙයි මේකේ කියන්නේ විසඳුම අපිට කියන්නේ විසඳුමක් හම්බුණා කියලා එහෙම කියන්න බෑ. මේක ආපහු එන්න කියන්නේ ආපහු මේව කරගෙන grade 1 තියෙන එක grade 3 වෙනකන් මේව කරගන්න නැතුව අදාළ ට්‍රීට්මන්ට් එක අදාළ තැනදී හරියටම කරගෙන හරියට කම්ප්ලීට් රිකවර් කරගන්න එක තමයි එහෙම කරගන්න කියන එක තමයි මම පේෂන්ට්ට කියන්නේ. හරි. හරි මිස්ටර් චාමර තමයි අපි අදත් එක්ක සම්බන්ධ වුණේ ලැටරල් ඇන්කල් ස්ප්‍රේන් එක ගැන කතා කරන්න. thank you මිස්ටර් චාමර.